ආයුබෝවන් මේ උණුසුම් පුවතක නෛතික පසුබිම කතා කරන legal action hot topic. අද 2026 ජනවාරි මාසේ 14 වෙනිදා. දැනට දවස් දෙකකට කලින් තවත් ඛේදජනක සිද්ධියක් සිද්ධ වෙලා තිබ්බා පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ. ඔබ හැමෝම මේ වීඩියෝ පටේ මේ වෙනුවට දැකලා ඇති. මේ වීඩියෝ පටේ දැක්වෙන්නේ පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා වැලිකන්ද ප්‍රදේශයේ 26 හැවිරිදි පුජ්‍යලයකු ඝාතනයට ලක්වීම. අපි ඔබ මීට පෙර දැක ඇති වීඩියෝව නැවත වතාවක් නරඹමු. මේ කල්නෝට් නේද? આવત ටක්ගලෙන් කටියෙන්ද තියෙනවා විදියලා හැමෝත් එමේ ඒ වරේ මේ කරගන්න කකුට හරි තියන්න නේ ලෝඩ් කරලා දින්න එහෙනම් බේර් නතර කරන්න පිහිය අරගෙන එපා කියන වැඩ තියෙනවා ඒ ටක් ගාලා එපා හොමිද එපා අපිට ඔක තියාගනි උඹට මං කිව්වද වැඩ තිබ්බේ නෑනේ හොමිද නෑ මොනවක් කරන්න ආවද තියම් බිබින් තියම් මගේ රජාතිය උන්නේ මං තාරි සරණක ඔක්කොම එකතු වෙලා මේ ගම බේර ගන්න උඹලා හරි ගන්න හරි උඹට ආවද බිබින් තියම් මේ වීඩියෝවේ දැක්වෙන ආකාරයට අපිට පේනවා පුජ්‍යලේ තියුණු ආයුධයක් අරගෙන පොලිසිය දෙසට එනවා. පොලිසිය ඔහුට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කරනවා. ඒ වෙඩි ප්‍රහාර දෙක එල්ල වෙලා තියෙන්නේ එකක් අදාළ තැනත්තගේ කකුලට අනික පපු ප්‍රදේශයට. මේ වීඩියෝව සමාජ මාධ්‍ය සංසරණය වෙනවත් එක්කම බොහෝ දෙනා 90% විතර දෙනා මා දැක්ක පරිදි මේ ඝාතනය සාධාරණීකරණය කරලා තියෙනවා. ඔහුගේ හැසිරීම ඔහුට පෙර තිබ්බ වැරදි මාධ්‍ය වාර්තා කරනවා ඔහුට එරෙහිව නඩු 9ක් තිබ්බයි කියලා. එයින් මේ වන විටත් නඩු දෙකක් විභාග වෙනවය. නඩු 7කට ඔහු වැරදි කරවලා තියෙනවා කියලා තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වගේ නොහොබිනා චරිතයක් තියෙන පුජ්‍යලයකු පොලිසිය අතින් ඝාතනයට ලක්වීම උත්කර්ෂයට නගමින් බොහෝ දෙනා සමාජ මාධ්‍ය හැසිරලා තියෙනවා කතා කරලා තියෙනවා. මේ කාරණාව අපිට සමාජ මාධ්‍ය තුළ දැකගත හැකි වුණාට මේක බොහොම සුළු කාරණාවක්. එහෙම නැත්නම් මේක උත්කර්ෂයට නැගී යුතු කාරණාවක් කියලා. හැබැයි මේකේ නීතිමය තත්ත්වය ටිකක් බරපතලයි. ඒක ගැන තමයි අපි කතා කරන්නේ. සමාජයට තව සූතරයක් දෙනා කියනවා නෑ පොලිසිය වැරදි. පොලිසියට ඔය කතාව වුම කරන්න බෑ කියලා. එතකොට සමාජයේ මේ වෙන විට අති බහුතරයක් දෙනා මේ කාරණාව සාධාරණීකරණය කරද්දී සුළුතරයක් දෙනා කියනවා නෑ පොලිසියට මෙහෙම කරන්න බලයක් නෑ කියලා. මේ සිද්ධිය සම්බන්ධව නීතිමය පසුබිම ගැන තමයි අද අපි කතා කරන්නේ. මාධ්‍ය තුල සිද්ධිය වාර්තා වන අන්දමට පුජ්‍යල තිදෙනෙක් නැගුණු මෝටර් සයිකලයක් වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් මාර්ග වාදකයේදී එවත පොලිසිය විසින් නවත්තන්න අණ කරනවා. මේ නවත්තන්න අණ කරාට යතුරුපැදිය නොනවත්ව ධාවනය කරනවා. ඊට පස්සේ පොලිසියේ බයික් දෙකකින් යන 4 දෙනෙක් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් මේ යතුරුපැදිය ලුහුබැදගෙන යනවා. වාර්තා වෙන අන්දමට කිලෝමීටර් 20කට අධික ප්‍රමාණයක් දුරක් මේ යතුරුපැදිය තිදෙනා ගමන් කරන යතුරුපැදිය පඹාගෙන ගොස් තියෙනවා. ඔය අතරේදී යතුරුපැදියේ පිටුපස හිටපු දෙදෙනා යතුරුපැදියෙන් බහලා පලා යනවා. යතුරුපැදිය පැදිකරු නිවසකට රැගෙන යනවා. මේ නිවසට රැගෙන යන අවස්ථාවේ පොලිස් නිලධාරීන්ද ඒ අසලට යනවා. එතකොට අදාළ පුජ්‍යලයා පොලිසියට කියනවා එන්න එපා. ආවොත් ඔහු තර්ජනය කරනවා එන්න එපා කියලා ළඟට. හැබැයි පොලිසිය එන්නේ මේ තරම් තවත් අත්අඩංගුවට ගන්න. ඔහු පොලිසියට මොහු අත්අඩංගුවට ගන්න
සාධාරණ සැකයක් දැන් තියෙනවා. හේතුව ඔහු රථ වාහන වරදක් කරලා තියෙනවා මූලිකවම තිදෙනෙක් යතුරුපැදියේ නම් වාහන ධාවනය කිරීම හා අන නොතකා ධාවනය කිරීම. ඊතර පොලිසියට සාධාරණ සැකයක් වෙනවා මොහු කිසියම් අපරාධයක් කරපු තරද්දිත් එහෙම නැත්නම් මද්ද්‍රව්‍යයට සම්බන්ධ තරද්දිත් වාර්තා වන අන්දමට පොලිසිය හඳුනාගෙන තියෙනවා මේ තරත්ත කවුද කියලා. ඒ කියන්නේ පොලිසිය දන්නවා මේ යන්නේ මේ වෙලට මේ ප්‍රදේශයේ ඉන්න මද්ද්‍රව්‍ය සම්බන්ධව චෝදනාවට වැඩිකරුවෙක් වෙච්ච බව පොලිසිය හඳුනාගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒතර මේ තරත්තම අත්අඩංගුවට ගන්න පොලිසියට ඕන තරම් කාරණා තියෙනවා ඒ අවස්ථාවේ. මේ අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු විරෝධය පානවා. පසුව ඔහු මණ්ඩයක් රැගෙන පොලිසිය ඉදිරියට එනවා. මේක තමයි අපි දකින කතාව. දැන් තමයි අපිට නීතිමය ආවරණ දෙකක් නීතිමය කාරණා දෙකක් ගැන පැහැදිලි කරගත යුතු වෙනවා. පොලිසිය කිසියම් තැනැත්තෙක් අත්අඩංගුවට ගැනීමේදී ඔහු පලා යනවා නම් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවම බලය යෙදිය හැකියි. මේ අවම බලය කියන කාරණාව නීති පොතේ කොහෙවත් දෙන්න මෙච්චරක් දුරට කියලා ලියලා නැහැ. ඒ ලියලා නැති ඒ සංසිද්ධියට පොලිසිය විසින් යෙදිය යුතු අවම බලය තීරණය වෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු කෙනෙක් පලා යනවා කියලා. පොලිසියට පුළුවන් දුවලා ගිහලා ඔහුගේ ෂර්ට් එකෙන් අල්ලගන්න. දැන් ෂර්ට් එකෙන් අල්ලගත්තට පස්සේ අවම බලය කියන කතාව ඉවරයි. දැන් ආයේ තෝ දිව්වනේද කියලා ගහන්න බෑ. හරි මොකද ඔහු පලා යාම නවත්තන්න විතරයි අවම බලය ගන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් පලා යනවා කියලා. පොලිසියට පුළුවන් මුකුලක් කරගෙන ඔහුගේ කකුල් දෙකේ පැටලෙන්න විසි කරන්න. තීරණ භාෂාවෙන් කියනවා පොල්ලකින් දමලා ගන්න පුළුවන්. දැන් ඔහුගේ පාර කාලා වැටෙනවා. දැන් ආයෙ ළඟට ගිහිල්ලා අල්ලගත්තට පස්සේ ආයෙ බලය යොදවන්න බෑ. ඒත් එක්කම වරපතල තත්ත්වයකට කෙනෙක් පලා යනවා පොලිසියට පුළුවන් මේ පලා යන කෙනාට වෙඩි තියන්න. දෙපාවලට මොකද මොහු නවත්ත ගැනීමේ අරමුණින් සඳහා වෙඩි තියනවා නම් නවත්ත ගැනීමේ අරමුණ සඳහා වෙඩි තියනවා නම් ඒ හා සමාන වරදක් සඳහා අවශ්‍ය පුද්ගලයෙක් වෙන්න ඕන. ඒක මේ නිකම් පර්ස් එකක් හොරකම් කරලා දුවන මිනිස්සෙක් වුණත් ගන්න වෙඩි තියන්න පොලිසියට බෑ. අදාළ සිද්ධියත් එක්ක තමයි බලය යොදන ප්‍රමාණය කොච්චරද කියලා තීරණය වෙන්නේ. දැන් එතකොට මේ තරත්තා පලා ගිහිල්ලා දැන් නවදලා ඉන්නවා. දැන් පොලිසිය මොහොත අත්අඩංගුවට ගන්න ඕන. ඒත් අත්අඩංගුවට ගනිද්දී පොලිසිය පළවෙනිම කරන්න ඕන වචනයෙන් ඔහුව අවනත කරගන්න උත්සාහ කරන්න ඕන. එහෙම තමයි නීතිය කියන්නේ. එහෙම වෙන්නේ නැත්තම් පොලිසියට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවම බලය ගන්න පුළුවන්. කිසියම් බලයක් යොදවලා ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි මේ සිද්ධියේදී වෙන්නේ මොකද? මොහු අත්අඩංගුවට ගන්න විදිහක් නැහැ. දැන් වන්නකු තරඟ ඉස්සරහට එන්න. මේ එන්නේ පොලිසියට පහර දෙන්න. එහෙම තමයි තේරෙන්නේ. දැන් පොලිසියට පහර දෙන්න ඉද්දී පොලිසිය අත්අඩංගුවට ගන්න අවම බලය ගන්න ඕන. මොනවද සාමාන්‍ය භාෂාවෙන් කියන කරන්න පුළුවන් දේවල්? පොලිසියට පුළුවන් මොහොත ගහන්න. මොකෙන්ද? අතින් පයින් ගහන්න ගියොත් අනිවාර්යයෙන් පිළිපාරක් පොලිසියට කන්න වෙනවා. එතකොට පොලිසියට මොහොත පාර එල්ල කරන්න පුළුවන් ආයුධයක් පොලිසිය ළඟ තිබ්බා. ඒතකොට පොලිසිය තිබ්බ ගිනියක්. මොහොතට ඔයාතේ තිබ්බ ටීපරස්සය වගේ විශාල ගණයේ ගිනියක් ගත්තා. පොලිසියට පුළුවන් ඒ බදින් පහර දෙන්න. එහෙම නැත්තම් ළඟ තිබ්බ පොල්ලකින් හරි වෙන මුගුරක් හොයලා පහර දෙන්න පුළුවන්. එහෙම නැත්තම් පොලිසිය සැබෑවටම මොකද දක්ෂ පුහුණු නිලධාරීන් නැගින්නේ අපි දන්නවා දක්ෂ පුහුණු නිලධාරියෙකුට මන්නේකින් පහර දෙන එකක් පළක්වලා ප්‍රතිපහර එල්ල කිරීමේ හැකියාව තියෙනවා. එහෙම කරේ නැහැ කියන්නේ එක්ක පොලිසිය ඔතන හිටපු පොලිස් නිලධාරීන් හතර දෙනාට ඒ ආකාරයේ පුහුණුවක් නැහැ කියන එක. පොලිසිය මන්නේ අර බේතරත කොටන්න උත්සාහ කරනවා ඔය වීඩියෝ එකේ නෑ. ඒක ඔහු එනවා ආසන්නයට. ඒ ආසන්නයට එනකොටම පොලිස් නිලධාරියෙක්ගේ දරුණු දීම මත තවත් පොලිස් නිලධාරියෙක් මේ තරතට වේල් ප්‍රහාර දෙකක සද්දයක් අපිට එනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි ඒ අවස්ථාවේ ශනිකව හිතලා නෙමෙයි මේ පිළිපැදීම කරන්නේ. ඊට පෙර පොලිසිය සූදානමක් තියෙනවා ආයුධයක් අරන් ආවොත් වෙඩි තියනවා කියලා. කියන්නේ පොලිසිය සූදානම් ශරීරය තමයි නේද වෙඩි තියන්නම මූලික සූදානමක් තියෙනවා පොලිසිය. එතකොට දැන් මේ වෙඩි තැබීමේ
වෙඩි ප්‍රහාර දෙකක සද්දයක් අපිට ඇහෙනවා. වාර්තා වෙන අන්දමට එකක් කකුලට වැදිලා තියෙනවා අනික පපුවට වැදිලා තියෙනවා. මේ පපුවට වැදිච්ච වෙඩි ප්‍රහාරෙන් තමයි මේක නැත්නම් මේ යන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙන්නේ මේ වෙඩි තැබීම පපුවට හා කකුලට වෙඩි තැබීම පොලිසිය විසින් සිදු කරනු ලැබූ අවම බලය යෙදවීමද මේ මුහුව ඝාතනය නොකර මේ තරත්ත අත්අඩංගුවට ගන්න යෙදිය යුතු අවම බලයක් පොලිසියට තිබුණේම නැද්ද? වෙන ක්‍රියාවක් කරන්න හැකියාවක් තිබුණේම නැද්ද? එසේ තිබුණා නම් දැන් පොලිසිය කරලා තියෙන්නේ වරදක්. මොකද පොලිසියට යොදවන්න පුළුවන් අවම බලය විතරයි. ඉන්නවා බලයක් යොදවලා මේ තරත්ත මිය ගිහිලා තියෙනවා නම් පොලිසිය එතන වරදක් කරනවා. හරි. දැන් අනිත් පැත්තේ නීතිමය කතාව පොලිස් නිලධාරිගේ පැත්තෙන් කියනවා ඔවුන්ට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තියෙනවා කියන එක. මොකද්ද මේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන්නේ? පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන්නේ මගේ ශරීරයට හෝ වෙනත් කෙනෙකුගේ ශරීරයට සිදුවෙන හානියක් වළක්වා ගැනීම සඳහා මා විසින් අදාළ හානි කරන පුද්ගලයාට එරෙහිව කරනු ලබන ක්‍රියාව. ඒ වගේ තමයි මගේ දේපල හා තව කෙනෙකුගේ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා මා විසින් අදාළ හානි කරන පුද්ගලයාට එරෙහිව කරනු ලබන ක්‍රියාව. මේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කොච්චර දුරට විහිදෙන්න පුළුවන්ද කියනවා නම් මේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය අදාළ කෙනාගේ මරණය දක්වා සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පුද්ගලික ආරක්ෂාවට අපිට පුළුවන් තව කෙනෙක්ව මරන්න. හැබැයි ඒ හැම වෙලාවෙම නෙමෙයි. මම ඒ ක්‍රියාව නොකරා නම් මගේ ජීවිතේ නැති වෙන්න තිබ්බා. මම ඒ ක්‍රියාව නොකරා නම් තව කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න තිබ්බා. මම ඒ ක්‍රියාව නොකරා නම් මාව දූෂණයට ලක් වෙන්න තිබ්බා. මම ඒ ක්‍රියාව නොකරා නම් තව කෙනෙක් දූෂණයට ලක් වෙන්න තිබ්බා. ඒ කතාවේදී ස්ත්‍රී දූෂණය හා ස්වාභාවික කාමයේ සංසිඳුවා ගැනීම කියන කාරණා දෙකමයි අයිති. මෙන්න මේ වගේ කාරණාවලදී රාත්‍රී කාලයේ ගෙවල් බිඳීමකදී ඒ කියන්නේ දවල් කාලයේ ගෙවල් බින්දාම මේක අදාළ වෙන්නේ නැහැ. රාත්‍රී කාලයේ ගෙවල් බිඳීමක් සිදු වෙනවා මෙන්න මේ අවස්ථාවේදී අපිට පුළුවන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය දක්වා ගෙනියන්න. දැන් මේ සිද්ධියේදී පොලිසිය කියන්නේ මොකද්ද? පොලිසියට එන්න පුළුවන් විත්තිවාචකය මොකද්ද? වෙඩි තිබ්බ නිලධාරියට කියන්න පුළුවන් මං ඒ වෙඩිල්ල නොතිබ්බා නම් මගේ හෝ වෙනත් නිලධාරියෙක්ගේ ජීවිතයට හානියක් වෙන්න තිබ්බා. මේක තමයි පුද්ගලික ආරක්ෂාවේ අයිතිය. හැබැයි පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන්නේ ඕන විදිහට ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පුද්ගලික ආරක්ෂාවේ අයිතියක් යොදවන්න පුළුවන් අවශ්‍ය පමණට විතරයි. ඒකේ තේරුම මොකද්ද? මේ වෙඩි දෙකෙන් පළවෙනි වෙඩිල්ල වැදුනේ කකුලට නම් දෙවෙනි වෙඩිල්ලක් තියන්න ඉඩ නැහැ. කොහොමද පළවෙනි වෙඩිල්ල වැදුනේ කකුලට නම් එහෙනම් ඒ දෙවෙනි වෙඩිල්ලක් තියන්න විදිහක් නැහැ. මේ සිද්ධියේදී අපි දකිනවා අපිට ඇහෙනවා වාර්තාවල සඳහන් වෙනවා පොලිසිය මේ තරත්තාට වෙඩි ප්‍රහාර දෙකක් තියලා තියෙනවා. දැන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ගිය අවස්ථාව. එක වෙඩිල්ලකින් ඔහු වඩපණ කරන්න තිබ්බා. මොකද ඔහුට වෙඩි දෙකක් වැදිලා නොතිබ්බනම් පළවෙනි වෙඩිල්ල වැදුනේ නැත්තම් දෙවෙනි වෙඩිල්ල තියන්න තිබ්බා. හැබැයි පොලිසිය ඔහුගේ ශරීරයට වදින්න වෙඩි දෙකක් තියලා. පළවෙනි වෙඩිල්ල එයාගේ කකුලට වැදුනද පපුවට වැදුනද වෙඩි දෙකක් තිබීමත් එක්ක පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන විත්තිවාචකය ඉක්මවා යාමක් තමයි තියෙන්නේ. මොකද අපිට වීඩියෝ පේනවා පළවෙනි වෙඩිල්ලේ සද්දෙත් එක්කම මොහු වැටෙනවා. වැටෙනකොට තමයි දෙවෙනි වෙඩිල්ල කියන්නේ. දෙවෙනි වෙඩිල්ල නොතිය හිටියනම් පොලිසිය
අන්න අවශ්‍ය පමණට අපේ අයගේ ජීවිත හානි වෙන හින්දා එක වෙඩිල්ලක් තිබ්බා. ඔව් වැඩ පනවුණා. දැන් කතාව ඉවරයි. ඒක දැන් කකුලටද තිබ්බේ පපුවටද තිබ්බේ පළවෙනි වෙඩිල්ල කියන එක අපි කතා නොකර ඉන්නවා එතකොට. පළවෙනි වෙඩිල්ල තිබ්බා. ඔව් වැඩ පනවුණා. දැන් අපේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරලා අවසන්. දැන් අපි ගිය නිලධාරි 4 දෙනා ආරක්ෂා සහිතයි. ඔහුට තවදුරටත් මේ මන්නේන් අපිට කොටන්න විදියක් නැහැ කියලා පොලිසියට කතාව දෙන්න ඉවර කරන්න තිබ්බා. හැබැයි ගැටලු සහගත තත්ත්වය පොලිසිය වෙඩි උණ්ඩ දෙකක් නිකුත් කරලා තියෙනවා. දැන් නීති පොතේ හැටියට නම් අවශ්‍ය පමණට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාවේ යෙදවිය යුතුයි කියන කතාව ඉක්මවා ගිය අවස්ථාවක්. ඒනොත් දැන් අපට පැහැදිලි සමාජ මාධ්‍ය තුල විනුසුරන් වී මතපල කිරීමට පෙළ දැනගත යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් පොලිසිය අවම බලය මොකක්ද? පොලිසියට අවම බලය ගන්න පුළුවන් කිසියම් සැකකරුවෙකු පලා යාමේදී ඔහු අත්අඩංගුවට ගැනීමේ කාර්ය සඳහා පමණයි. දෙක පුද්ගලික ආරක්ෂාවේ අයිතිය. මේ සිද්ධියේදී තමන්ගේ ජීවිතය හෝ අන් අයගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කිරීමේ පමණට පමණක් පුද්ගලික ආරක්ෂාවේදී එක මේ සම්බන්ධයෙන් මතපල කරන්න කලින් පොලිසිය අවම බලය ඉක්මවා ක්‍රියාත්මක කර තිබේද? පොලිසියද තමන්ගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා කටයුතු කර තිබේද කියන කාරණා ගැන හොඳින් අධ්‍යයනය කර දැනගෙන සමාජ මාධ්‍ය තුළ මතපල කරන්න. මොකද මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් අධිකරණයේ නඩු කටයුත්තක් පවතින නිසා.